Hi everyone, welcome back to my YouTube channel. අද අපි ඇවිල්ලා ඉන්නේ Courtyard by Marriott Hotel එකේ අලුතෙන්ම introduce කරපු එයාලගේ all new family style high tea buffet එක try කරන්න. ඒ වගේම April 1st ඉඳලා තමයි මේ special high tea buffet එක start කරලා තියෙන්නේ. මේක හවස 3:00 ඉඳන් 5:00 වෙනකන් available. buffet spread එක වැඩි වුණත් price එක නම් increase වෙලා නැහැ. high tea buffet එකේ price එක වෙන්නේ 4300 per person. ඒ වගේම තමයි මේක kids friendly high tea buffet එකක්. මෙතන තමයි එයාලගේ lobby area එක තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු එයාලගේ buffet spread එක කොහොමද තියෙන්නේ කියලා. outdoor seating area එකත් ගොඩක් ලස්සනයි. මම ඒක වීඩියෝ එකේ end එකේදී පෙන්නන්නම්. මෙන්න මේ Beira Kitchen කියන restaurant එකේ තමයි buffet එක තියෙන්නේ. ඒ වගේම මෙතන seating area එකේ හොඳ space එකක් තියෙනවා. අපි එහෙනම් ඉස්සරහට ගිහින් බලමු බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා. ඩෙසර්ට් කෝනර් එකේ නම් ඇත්තටම හොඳ ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. චීස් කේක්ස් තියෙනවා, ඩෝනට්ස්, ඒ වගේම මිනි කප් කේක්ස්, තිරමසු, රෙඩ් වෙල්වෙට් කේක්ස්, මැංගෝ ෆ්ලේවර්ඩ් ඩෙසර්ට්ස්, චොක්ලට් ටාර්ට්ස්, කිසර්ස්, මාෂ්මෙලෝස්, ඩේට්ස්, ඒ වගේ කිඩ්ස් ෆ්‍රෙන්ඩ්ලි ස්වීට්ස් ಜಾති ගොඩක් තියෙනවා. මෙතන ටී කොෆී වගේම තවත් බෙවරේජස් වර්ග දෙකක් තිබුණා. අපි try කරේ chocolate milkshake. ඒක නම් ඇත්තටම perfect. ඒ වගේම තමයි මෙතන එහා පැත්තේ තියෙන්නේ gelato ice cream flavors 4ක්. ඔයගලන්ට කැමති flavor එකක් select කරගන්න පුළුවන්. මේ තමයි savory corner එක. මෙතන cheesy mini sliders, chicken burgers, beef croissants, tuna sandwiches, kebabs, ඒ වගේ ගොඩක් හොඳ spread එකකින් savory items ගොඩක් තියෙනවා. ඒ වගේම shooter එකක් තිබුණා. ඒකත් ගොඩක් රසයි. අපි ඉස්සරහට ගිහින් බලමු. තව මේගොල්ලන්ගේ savory items තියෙන corner එකක් තියෙනවා. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. මෙතන chicken wings තියෙනවා. ඒ වගේම french fries station එකකුත් තියෙනවා. ඒක තාම start කරලා නැහැ. මේ sausage kebab එකත් ගොඩක් රසයි. ඒ වගේම beef croissant එක මම අනිවාර්යයෙන්ම try කරලා බලන්න කියලා ඔයගලන්ට recommend කරනවා. මේ ඒරියා එකේ තමයි අනිත් savory items ටික තිබුණේ. මෙතන fish Chinese rolls, vegetable buns, ඒ වගේම barbecue chicken wings තිබුණා. savory cutlets තිබුණා. ඒ වගේම තව pizza corner එකකුත් තිබුණා. එතකොට මෙතන තමයි pancakes and waffle station එක. මම බුෆේ එක ස්ටාර්ට් කරේ මගේ ෆේවරිට්ම පැන්කේක්ස් වලින්. එතන පැන්කේක්ස් කලර්ස් වර්ග දෙකකින් තිබුණා. මම කලර්ස් දෙකෙන්ම ගත්තා. ඒ වගේම මෙතන ටොපින්ග්ස් වර්ග කීපයක්ම තියෙනවා. මම චොක්ලට් ටොපින් එක තමයි ස්ප්‍රෙඩ් කරගත්තේ. ඕවරෝල් ගත්තම Courtyard by Marriott Hotel එකේ බුෆේ ස්ප්‍රෙඩ් එක ඇත්තටම ගොඩක් worth. චීස් කේක්ස්, රෙඩ් වෙල්වෙට් කේක්ස් වගේ එක්ස්පෙන්සිව් අයිටම්ස් මේ බුෆේ එකේ තිබුණා. pancakes and waffles වලට අමතරව fried prawns, french fries, ඒ වගේම paneer station වගේ live action stations තිබුණා. අපි ඉස්සරහට ගිහින් බලමු.
වැදගත්ම දේ තමයි මේ high tea buffet එකේ තියෙන savory and sweet items වල තියෙන selection එක නිතරම rotate වෙනවා. ඒ කියන්නේ හැමදාම තියෙන එකම item එක නෙවෙයි. ඒ වගේ එකිනෙකට වෙනස් items තමයි මේගොල්ලෝ daily මේ high tea එකේ introduce කරලා දෙන්නේ. ඒක තමයි මේ high tea එකේ තියෙන quality එක. savory items try කරාට පස්සේ මම ගියේ gelato ice cream cone එකට. එතන ice cream flavors වර්ග 4ක් තිබුණා. ඒ වගේම අපිට කැමති toppings දාගන්න පුළුවන් මෙතනින්. finally මම try කරේ ice cream එක. ඒක blueberry. ඇත්තටම blueberry ice cream එක ගොඩාක් රසයි. මේ තියෙන outdoor pool area එක. මෙතනත් හොඳ seating space එකක් තියෙනවා. මේ April season එකේ evening time එකට යාළුවොත් එක්ක family එකත් එක්ක ඇවිත් හොඳට enjoy කරලා යන්න පුළුවන් worth high tea buffet එකක්. මේ බුෆේ එක තියෙන්නේ Courtyard by Marriott Colombo කියන හොටෙල් එකේ Bear Kitchen කියන රෙස්ටෝරන්ට් එකේ. හවස 3:00 ඉඳන් 5:00 වෙනකම් මේ බුෆේ එක තියෙනවා. ඒ වගේම තමයි ඕගලන්ට ඩේලි තියෙන නිසා මේ බුෆේ එකට ඕනම දවසක රිසර්වේෂන් එකක් දාගන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු.